මේ වීඩියෝ එක බලන ඔයා හිතට එඟකව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. වර්තමාන ලෝකයේ රටක් තිබෙනවා. ඒ රටේ ළමුන් නැති හින්දා පාසල් එන්න වැහෙනවා. උසස් අධ්‍යාපන ස්ථාන එන්න වැහෙනවා. පවුලක බෙහෙතකටවත් ළමෙක් අඬන සත්‍යයක්. hina වෙන සත්‍යයක් ඇහෙන්නේ නැති තරම් ඒක දුර්ලභ අවස්ථාවක් බවට පත් වෙලා. ඒ වෙන කොහෙවත් නෙවෙයි. අපි කවුරුත් දන්න දකුණු කොරියාවේ වර්තමාන තත්ත්වයයි. අපි මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු. ඔව්, දකුණු කොරියාවේ වර්තමාන තත්ත්වය මෙයයි. ලෝකයේ ජනගහනය බිඳවැටීමේ රටවල් වල මායිමේම සිටින රටක් විදියට අපිට දකුණු කොරියාව අපිට හඳුන්වන්න පුළුවන් වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක. මේ ගෙවුණු 2024 වසරේ එක් කාන්තාවකට දරුවන් ලැබීමේ අනුපාතය 0.75ක් වැඩි අඩුම අගයකට පත්ව තිබෙනවා දකුණු කොරියාව. ජනගහනයක් පවත්වා ගැනීමේ 2.02ක ප්‍රතිස්ථාපන අගයටත් වඩා පහළ මට්ටමක්. වර්තමාන දකුණු කොරියාව කියන්නේ දෙමව්පියන් දෙදෙනෙක් එක් දරුවෙකු අඩුවෙන් හදන රටක් කිව්වොත් මම නිවැරදි. වර්ෂ 2100 වන විට දකුණු කොරියාවේ ජනගහනය වර්තමානයේ පවතින මිලියන 51ක ජනගහනයෙන් වර්ෂ 2100 වන විට ජනගහනය මිලියන 37ක් දක්වා අඩුවන බවට ලෝකයේ කට්ටිය පුරෝගතනය කළා හමාරයි. මේක බලන ඔයා විශ්වාස කරනවද වර්තමාන දකුණු කොරියාවට වෙච්ච මේ සිදුවීම තව වර්ෂ ගණනාවකින් අපේ මේ මව්බිම ලංකාව ශ්‍රී ලංකාවටත් වෙයි කියලා ඔයා හිතනවද? වෙන්න පුළුවන්. මම දන්නවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ වර්තමානයේ දකුණු කොරියාවේ මිනිස්සු ඇයි ඔවුන්ගේ අනිත් පරපුර බිහි කිරීමට මෙතරම් අපෝසත් වන්නේ කියලා. වර්තමාන දකුණු කොරියාවම එහෙම වෙන්න බලපාපු හේතු මොනවද කියලා. හේතු ටික ගත්තට පස්සේ ආර්ථික පීඩනය, සමාජයේ මුල බැසගත් සමාජ අර්බුද, සංස්කෘතික දේවල් අන්නේ කාරණා හින්දා තමයි වර්තමාන දකුණු කොරියාව මෙවැනි අර්බුදයකට ලක්වීමට හේතු වෙලා තියෙන්නේ. අපි එකී හේතු තුන එකින් එක අරගෙන විස්තර කරලා බලමු. ආර්ථික පැත්ත ගත්තට පස්සේ ඕනෑම පවුල් ඒකකයට නිවසක් අවශ්‍යයි. නිවසක් පිළිබඳ කතා කරනකොට නිවසක් මිලදී ගැනීම පිළිබඳ කතා කරනකොට දකුණු කොරියාවේ සෝල් නුවර අවම වශයෙන් නිවසක් මිලදී ගැනීමට කොරියානු වොන් මිලියන 823ක මුදලක් වැය වෙන බවට පුරෝගතනය කරලා තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් 30000ක මුදලක් බවට පත් වෙනවා. එතකොට දකුණු කොරියාවේ වැසියෙක්ගේ මාසික වැටුම වොන් මිලියන 3.86ක ඉඳලා කුඩා මුදලක් බවට පත් වෙලා තිබෙනවා. ඒ රටේ ආර්ථික පීඩනයයි ඒ සවම එක ගත් කල අර්ථ පීඩාකාරී වැටුපක්. මොකද ආර්ථික පීඩනයත් එක්ක පවුලේ බර ගෙන යාමේ තත්ත්වය දක්වා විශාල පීඩනයක් බවට පත් වෙලා. ඒ පමණක් නෙවෙයි. සමාජ අර්බුද, සංස්කෘතික අර්බුද ගත්තට පස්සේ දකුණු කොරියාවේ වැසියෙක් වසරකට පැය 1872ක පමණ වේලාවක් ඔවුන් වැඩ කරනවා. මේකත් එක්කත් ඔවුන්ගේ රටේ ජනගහනය බිඳවැටීමට හේතුව සංස්කෘතික සහ සමාජීය අර්බුද ගත්තට පස්සේ දකුණු කොරියාවේ ස්ත්‍රී පුරුෂ අසමානතාවය ඉතාමත් ඉහළව අපිට බලා ගන්න පුළුවන්. මොකද කිව්වොත් පිරිමි කෙනෙක් දකුණු කොරියාවේ ලබා ගන්න පඩියට සාපේක්ෂව 63ක වගේ අගයක් තමයි ස්ත්‍රී කෙනෙක්ට ලබා ගන්න වෙන්නේ ආදායමෙන්. ඒ පමණක් නෙවෙයි දකුණු කොරියාවේ පාර්ලිමේන්තුවේ ආසන ඉඳලම ස්ත්‍රී පුරුෂතාව අසමානතාව අපිට ඉහළින්ම බලා ගන්න පුළුවන්. මේ සියල්ල එක්ක වර්ෂ 2013 ඉඳලා වර්තමානයේ දක්වා දකුණු කොරියාවේ විවාහ අනුපාතය 40%කින් පහළ වැටී තිබෙනවා. දැන් ඔයාලා මගෙන් අහන ප්‍රශ්නේ තමයි දකුණු කොරියාවේ ඉන්න රජය මේවට ක්‍රියාමාර්ග ගත්තෙම නැද්ද කියලා. ක්‍රියාමාර්ග නම් ගත්තා. හැබැයි ඒවත් සැලසුම් කරපු විදියට ක්‍රියාත්මක වුණේ නැහැ. රජයේ ගත්ත පියවරයන් ගත්තට පස්සේ පියවර අංක 1 2006 වර්ෂයේ ඉඳන් උපත් වැඩි කිරීමේ ප්‍රතිපත්ති සඳහා ඩොලර් බිලියන 270ක් දකුණු කොරියානු රජය වැය කර තිබෙනවා. හැබැයි ඒවයි ප්‍රතිඵල නම් අපිට දැක බලා ගන්න.
තවද පියවර අංක 2 විදියට ගත්තට පස්සේ එක් දරුවෙකු සඳහා වොන් මිලියන 5ක මුදලක් වැය කර තිබෙනවා වර්තමාන දකුණු කොරියාවේ රජය. දැන් ඔයාලා කියන්න පුළුවන් මට දකුණු කොරියාවේ රජයෙන් මෙන්න මෙච්චර මුදල් වැය කළා. මෙච්චර සහනාධාර දීලා මෙච්චර ප්‍රතිපත්ති ගෙනල්ලා ඇයි මෙහෙම මේ ජනගහනය අඩු වෙන්නේ කියලා. මුදල් තිබ්බ පළියෙන් ජනගහනය අඩු වෙන එක දකුණු කොරියාවේ වර්තමාන තත්ත්වය නවත්තන්න බෑ. මොකද අවම කිව්වා දකුණු කොරියාවේ වසර ගණනක් තිස්සේ මුල් බැසගත් සමාජ අර්බුද සංස්කෘතික අර්බුද තියෙනවා කියලා. වසරකට පැය මෙච්චර ගාණක් වැඩ කරන්න ඕන. මෙහෙම කියලා ප්‍රතිපත්ති තියෙනවා කියලා සමාජයේ හදාගත්ත රීති තියෙනවා කියලා. සමාජ අර්බුදන් ඒවා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සංස්කෘතික අර්බුද තියෙනවා. මේකී කාරණා සියල්ලත් එක්ක වර්තමාන දකුණු කොරියාවේ මිනිස්සු හිතන්නේ තම පවුලට දරුවෙක් ලැබීම මහා ආශිර්වාදයක් කියලා නෙවෙයි ලංකාවේ වගේ. මොකක්ද හිතන්නේ? හැබැයි දැන් ලංකාවේ ටික අර දකුණු කොරියාවේ තත්ත්වයට යනවා. මම මුලදී කිව්වනේ. ඒ ගැන කතා කරමු වීඩියෝවේ අවසානයේට. මොකක්ද වර්තමාන දකුණු කොරියාවේ මිනිස්සු හිතන්නේ? දරුවෙක් ලැබීම ආශිර්වාදයක් නෙවෙයි. තම පවුලට කඩා වැටෙනා වූ මහා කරදරයක් කියලා තමයි වර්තමාන දකුණු කොරියාවේ මිනිස්සු හිතනවා කියලා ලෝකයේ විචාරකයන් ප්‍රකාශ කරන්නේ. අවසානයේ වන විට ලෝකයේ විචාරකයන් පුරෝකථනය කළා හමාරයි. වර්ෂ 2675 වන විට වර්තමාන දකුණු කොරියාව මෙන්න මේ ලේන් එකේම ගියොත් දිකටම සේවකයින් හරියටක් පවණක් ඉතුරු වෙන බවට ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න වෙන බවටත් නිසකයි කියලා කියලාම ආරයි. අපි දැන් කතා කරමු ඇයි මම මේ ශ්‍රී ලංකාවත් ඒ ලේන් එකේ යනවා කියලා කිව්වේ කියලා. ශ්‍රී ලංකාවත් මේ ආකාරයට වැටෙන්නේ මොකද කියලා ගත්තොත් වර්තමාන ශ්‍රී ලංකාවත් අන්න ඒ ලේන් එකට පැනලා ඉවරයි. මොකද කිව්වොත් හිතන්න කොළඹ වැනි නගරාසන්න ප්‍රදේශවල තරුණයින් හිතන්නේ තමන්ගේ පවුල ගොඩනැගීමට වඩා ළමයින් සමග පවුලක් ගොඩනැගීමට වඩා උන් හිතන්නේ ඒ පිළිබඳව විචාරකයින් කියන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ නගරාසන්න වල තරුණයින් හිතන්නේ තමා ව්‍යාපාර වලින් කොහොමද ඉහළට යන්නේ මොන වගේ ව්‍යාපාර වලටද යන්නේ මොන වගේ නවීන තාක්ෂණයත් එක්ක දෙකතු වෙන්නේ කියලා එකී කාරණා වලට යන්න ඕන තමයි. හැබැයි ඒකට සීමාවක් තියෙනවා. අන්නේ සීමාව පැන යමින් කියනවා කියලා තමයි ලෝකේ විචාරකයින් කියන්නේ. එහෙම වුණොත් තවදුරටත් ශ්‍රී ලංකාවත් වර්තමාන දකුණු කොරියාවක් වෙන එක අපිට නවත්තන්න බෑ. ඉතින් අදගෙන අපේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් දැනගත්තා නම් අපිව subscribe කරලා යන්න. අපි තවත් දවසක හොඳ අර්ථවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.